අපේ තාත්තට රහස් සිතීමක් හම්බ වුණා. ඒකේ තිබුණේ නිදන් දූපතක් ගැන විස්තර. මේ සිතීම තාත්තගෙන් ලබා ගන්න අපි ගමන් කළ නැවේ නියමුවක් දඟ දැම්මා. තාත්තට බොහෝම හිරහැර කරන්න ආවා. ඔය අතරේ තමයි නැව කුණාටුවකට ආ වුණේ. නැව සුන් වුණා. තාත්තට මොනවා වුණාද දන්නේ නැහැ. මමයි වයිටයි කොහොම හරි පාවෙලා ආවා ලිලිපුත් දූපතට. ලිලිපුත්තු කුරුමිට්ටු. ඒ අය හිතුවේ මං සතුරෙක් කියලා. ඒ වුණත් කුරුමිටි රජුව උකුස්සකින් බේරගත්තු නිසා ඒ අය මාත් එක්ක යාළු වුණා. දැන් ඉතින් මට තියෙන එකම ප්‍රශ්නේ මගේ තාත්තව හොයාගන්න එක. අපි නගරයට ළඟා වුණා. ලිලිපුත් නගරේ සේරම නිදි. හොඳයි පහර දෙන්නට සූදානම් වෙනු. පහර දෙනු. මේ ශබ්ද කරන්නේ රජතුමාගේ නින්දට බාධා කරන්නේ. දැන් අපේ සතුරන්ව අපි විනාශ කරනවා. උන් හිතුවේ නෑ අපි පහර දෙයි කියලා. ආව් මේ පාර උන් මාව පරද්දනවා. නගරයට පහර දෙනු. මොකද වයිට බුරන්නේ? ඕ වෙඩි සද්දයක් නේද? ලිලිපුත් පැත්තෙන් ඇහෙන්නේ. යන් අපේ උදව් ඕන වෙන්න පුළුවන්. හමුදාව වරෙව් තුවක්කු සූදානම් කරව් ඉක්මන් කරව් හමුදාව ඒ බලන් ඉන්නේ ගහනවා ගන්ටාර ගහනවා ගහනවනේ නම් පේන්නේ නැද්ද? අර පැත්තට නගරයට පහර දෙනවා. අපි ගිහින් බලමු. ඔන්න තවත් ගල්ලෙනා. ඉක්මන් කරලා කරත් එක නියමු. මේක හරියන්නේ නැහැ. මං කිව්වොත් හරියන්නේම නැහැ තමයි ඔය. ඔන්න තව ගලක්. දැන් ඇති මේ කරත්තේ පුරවලම ගල් තියෙන්නේ. කොහොම ගල් ගේන්න ගිය දෙන්න. අර ඉන්නේ දෙන්න. ඔන්න ගලක් බලාගෙන මම එකක් කියන්නම්. බල අලුත් විදියක් හොයාගත්තද ගල් පුරවන්න මෙතන ඈ? බලන් ඉඳලා දැන් පුරවන්න බැලුමේ බාස්කට් එක. දැන් බැලුම උඩාරින්න ඕන ඉක්මන් කරනවා. අනේ මන්ද මේක හරියයිද කියලා. ඒක ප්‍රශ්නයක් නෑ.
බැලුම නැව් වලට උඩින් ආපු ගමන් අපිට තියෙන්නේ ලන්වාදින එකයි. එතකොට දොර ඇරෙනවා. ගල් ටික නැව් උඩට වැටෙනවා. එතකොට ඔක්කොමලා ඉවරයි. ඔක්කොමලා ඉවරයි. එච්චරනේ. ඔව් කවදාවත් වැඩ කරන්නේ නැහැ. මම දන්නවනේ ඕක හැරෙන්නෙත් නැහැ, ගල් වැටෙන්නෙත් නැහැ. මම දන්නවා ඕක හරියන්නේ නැහැ. බලන්න කරන්න හරියයිද කියලා. පුදුම වැඩක් නේ උනේ. දුවනවත් අඬ බෑ. අපි නගරයට වත් කරගන්නමු. තේරුණා? ඔයගොල්ලෝ කොහෙද ඔය යන්නේ? කවුද? කවුද ඒ කතා කළේ? ඒ මම උඩ බලනවා. ඕ යෝදේ. තුවක්කොලි වෙඩි තියනු මූට. වයිට් පොඩ පස්සට ගන්න. මම මුට හොඳ පාඩමක් උගන්වන්න. මම රැලි නක් ගන්නම්. වට දිය නගිනවා. කලිවර නැව හතරක්ම මුහුදට තල්ලු කරා. ගලිවර්ට බොහෝම ස්තුතියි අපේ හතුරව්ව පරාජය කළාට. ඔව් ඔය හතුර එන්නේ උතුරේ දූපතකින්. ඒගොල්ලන්ට ඕනේ අපේ රට අල්ලගෙන අපිව යටපත් කරගන්න. ඔයගොල්ලෝ ඊට පස්සේ සතුරන්ට බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න එපා. මං සේරම බලා ගන්නම්. තාත් යෝධයෙක් වැඩි තියා පල්ලා. එපා. ඌ නැව අතාරි. මම උඹලගේ යාළුවෙක්. මම සටන් කරන්නේ උඹලගේ පැත්තටයි. මොනවා අපේ පැත්තට? ඔව්. මම යුද්ධේ බලාගෙන ගලිවර් තමයි යුද්ධෙන් උඹලව පෙරද්දුවේ. ගලිවර් ඒ මං හිතන්නේ අර යෝධයා වෙන්න ඇති ඈ. ඔව්. මටත් ඕනේ මේ මිනිහව තමයි. අපි දෙගොල්ලෝ එක්ක වෙලා සටන් කරමු. අපිට මොකද්ද වාසිය? දෙගොල්ලන්ටම වාසි වෙන දෙයක්. මම උදව් කරන්නම් ලිලිපොට් යන්න. ඔයගොල්ලෝ උදව් වෙන්න මට ඕන දේ ගන්න. අපි ඒ කොන්දේසි වලට කැමති. හොඳයි. අපි බොහොම ඉක්මනට හතුරන්ගෙන් පලි ගනිමු. ඔව්. දැන් මතකද? ගලිවර් ගාවට නිධානයේ සිටියම. ඒක ගත්ත ගමන් ගලිවර් මගේ පස්සෙන් එයි හමුදාවක් එක්ක. එතකොට අපි නගරයට ඇතුල් වෙලා රට අල්ල ගන්නවා. හරියටම හරි කිව්වා. කොහමද? අලුත් යුද්ධ බැලුමේ වැඩ කටයුතු ඉවරද? තව ටිකක් තියෙනවා. මේ පාර වරදින්නේ නැහැ. අපි මෙයාව ගෙදර තියලා යමු නේද? හොඳයි. අපි බලමුකෝ. මේ පාරත් හරියන්නේ නැහැ. ඔව්. රජතුමා බැලුම දැක්ක ගමන් අපි ඔක්කොටම තනතුරු දෙයි. ඒක ඇත්ත. දවසකට තිබුණ වැඩ මදයි. මං යනවා ඇලවෙන්න. මට හරි මහන්සි. ගලිව මමත් යනවා ඇලවෙන්න. ඔව්. හොඳයි. හොඳයි. යෝධයා නීති. දැන් ඉක්මනට අපි මැප් එක ගමු. අපි හැමතැනම හෙව්වනේ. එයා කිව්ව මැප් එක කොතනකවත් නැහැ. අපි කොහොම හරි ඒක හොයාගන්න ඕන. නැත්තම් අපි පරදිනවා. අන්න කවුද අපිව බලාගෙන ඉන්නවා? කවුද උතන? කවුද? මේ රෑවිලා? ගලිවර්? මේක දඟලන එකමයි වැඩේ. ඒයි අන්න යෝධයාගේ බල්ලට ඇහැරුණා. අපි මේකවත් තරම් ඉක්මනට පණ ගමු. මෙතනින්. මේ මොකද්ද මේ? හිස්වැස්මක්. සතුරු පැලඳගෙන හිටියේ මේවා. උන් කුමාරිව කොහේ හරි හංගලා ඇති. එහෙනම් මම හමුදාවත් එක්ක ගිහිල්ලා කුමාරිව හොයා ගන්න ඕනේ. නෑ රජතුමාවත් හමුදාවත් නගරයට අවශ්‍යයි. වයිටයි මමයි ගිහිල්ලා හොයාගන්න. එහෙනම් ඉක්මන් කරලා අපි පිටත් වෙමු. ඒක නේද? මං කියලා පිටත් දෙමු. ඔය තුන් දෙනා මෙහෙ ඉන්න ඕනේ. මටයි වයිටයි ගිහිල්ලා හොයාගන්න පුළුවන්. මොකක්ද එතකොට මැප් එක හොයාගන්න බැරි වුණා.
අපි ගිහින් යෝධයව සෝදිසි කරනකොට මේ කෙල්ල හැංගිලා බලාගෙන හිටියා. හොඳයි. මේ ගලිවර්ගේ පොඩි යාළුවෙක්නේ. හොඳින් දැනගන්නවා මම මේ රාජ්‍ය කුමාරිකාව. දඬුවම් ලබන්න වෙයි. ආයි එහෙනම් ගලිවර් එයි බේර ගන්න. එතකොට මිනිහා අපේ උගලට අහු වෙනවා. එතකොට අපිට බලා ගන්න බැරි ඈ. එහෙනම් පිය රජතුමා දැනගත්තොත් ඔබගේ හිස ගසා දමයි. ඒවා පස්සේ බලා ගමු. අපි ලෑස්ති වෙමු. ගලිවර් මිලහකට එනවත් ඇති කුමාරියෝ හොයාගෙන. වයිටු හොඳට ඉවල්ලම් ඵලයන්. හතුරු කලපුවේ නැංගුරන් දාලා අර ඉන්නේ ඔක්කොම කුමාරිව නැවක හංගලා ඇති. යෝධයා වහාම යටත් වෙනවද නැද්ද? අපොයි මේ කුරුමිට්ටොත් එක්කනේ බේරෙන්න බැරි. කුරුමිට්ට විතරක් නෙවෙයි. මමත් ඉන්නවා. ගලිවර් දැන් මම මැප් එක හොයාගන්නම්. අරුදුවන් ඉන්නේ වයිටා නේද? ගලිවර් කරදරයක වැටිලා වගේ. ඉක්මනට අපි උදව්වට යන්න ඕනේ. ඒක හරියන වැඩක් නෙවෙයි. මන් දුවනවා යන්න ඕක. එහෙම ඉතින් ඔහොම ඉතින්. ගලිවර් අපිට උදව් කළා අපි ගලිවර්ට උදව් කරන්න ඕනේ. අර තියන්නේ සතුරන්ගේ නැව්. ගලිවර් විතර නම් පේන්නේ නැහැ. උන් කුමාරියෝ නැවි ගැට ගහලා. කිව්වනේ හරියන්නේ නැහැ කියලා. ඉස්සෙල්ලා අපි කුමාරියෝ බේරගමු පස්සේ ගලිවර්ව හොයමු. දැන් ඉතින් හොඳට අහගන්න මෙන්න මේකයි අපි කරන්න තියෙන්නේ. තව ටික දුරයි. ඉතින් හිමින් බාන්න ඕනේ. බිමට වැටේ අපි. හිමින් බානවා අපිව. අයිතට ස්තුතියි සද්ද නොකර අපිට යන්න. දැන් ඉතින් හොඳ කල්පනාවයි. අපි වහව් වෙනවා කොයියෝ හරියන්නේ නැහැ. මේ වැඩේ හරියන්නේ නැහැ. සද්ද කරන්න එපා. අපිට දැන් ආයුධ ඕනේ නේ. ඒව දෙන්නම් මං. මේ තොප්පිය මට ටිකක් බුරුල් වගේ. ඒත් මොනවා කරන්නේ? අපි යමු. දැන් ගිහින් කුමාරියෝ බේරගමු. මොනවද උඹලට ඕනේ? කුමාරියනි මේ අපි මාව බේර ගන්න ආවද? මං දැනගත්තා ඒ කියලා. කෝ ගලිවර්? දන්නේ නැහැ. අපි දැන් ගිහිල්ලා ගලිවර හොයමු. ඔන්න ගැලෙව්වා කුමාරිනි දාස්. කරපු දව්වට බොහොම ස්තුතියි. මොකද මේ? මුරකාරයන්ට ඔතනද වැඩ? ඔව් මෙතන. නායකයට කතා කරන්නේ ඔහමද? ඔබගේ නම මොකද්ද? වැඩි ලෙඩේ වෙන්න යන්නේ ගන්නු කම්බේ. සතුරු ඇවිල්ලා. සටනට සරසියව. ඔය කම්බේ අතාරින්න. ඉක්මන් කරලා. දැන් තන ගමු අපි මෙතනින්. අනේ මට නම් තේරෙන්නේ නැහැ. වරින් මයිකෝ. බාපන් අපිව. බාපන් අපිව ඉක්මන් කරලා බාපන්. දවස් දෙක තුනක් කෑමයි වතුරයි නැතුව ඉන්නකොට නිකම්ම කතා කරයි. එතකොට මට නිකම්ම කියයි මැප් එක තියෙන තැන. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. එහෙමද? අපි එහෙනම් බලමුකෝ එහෙම වෙනවද නැද්ද කියලා. අර ඉන්නේ නපුර? ගලිවරේ ගුහාව ඇතුලේ ඇති. හරි කදිම අපූරු පුංචි වීරයෝ තුන්දෙනෙක්නේ. ඉස්සෙල්ලා කුමාරිව බේරගත්තා. දැන් මාව බේරගත්තා. අපිට කොහොමදවත් කරන්න බෑ වයිට නොහිටියන. ඒ වුණත් අර නැව්වලින් ආපු අපේ හතුරු ඉන්නවනේ. ඒක ඇත්ත. කැප්ටන් ලීචුන් උත්සවල නැවතත් නගරයට පහර දෙන්න සැලැස්මක් සකස් කරන්න පුළුවන්. අපි උන්ව නවත්තන්න ඕනේ කොහොම හරි. ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. මන් දන්නවනේ. ඔය කියනකොටම නිලි ජොයින් ඕන්නේ. ඔන්න මිනිහා එනවා හැංගෙමු. මිනිහා පැනලා ගිහින් කොහොම ලියාගත්තද දන්නේ නැහැ. වැඩි ඈතකලන් යන්න විදිහක් නැහැ.
ඒක ඇත්ත. කැප්ටන් ලීච් මම මෙතන. මේකේ පලිය ගන්නවා. එහෙනම් මං එන්නම් පල්ලෙහාට. හොම්බට ගන්න හරියන්නේ නැත්නම් හරිය හොම්බට ගන්න හොම්බට. වයිටෝ හපපන්. මොනවද දොඩවන්නේ ගලිවර්? වයිටෝ අතාරින්න එපා. මේ මොකද්ද? මොකද්ද? වයිටගේ කොලර් එකේ තිබුණේ. මැප් එක. ඒක උඹලගේ තාත්තා හංගලා තිබිලා තියෙන්නේ මේ බල්ලගේ කොලර් එක ඇස්සේ. වයිටෝ මැප් එක ගනින්. ආරියට හරි වයිටෝ. දැන් දුවපන් ඕකත් අරන්. දුවපන්. බල්ලෝ දුවන්න එපා බල්ලෝ දුවන්න එපා. ඔහොම හිටපන්. බල්ලෝ දුවන්න එපා. ඔහොම හිටපන්. බල්ලෝ ඔහොම හිට. බොට ගෙනියන්න දෙන්නේ නැහැ මං ඔය මැප් එක. ඔහොම හිටපන්. වයිටෝ බහරි වීරෙක් නේ වයිටෝ. කොහොම හරි මැප් එක බේරගත්තා නේද? හොඳ වයිටෝ. වයිටට ජය වේවා. මේ පාරක් හරියට ගන්න. මේ පාර හරියයි වගේ නේද? හරියයිද? අන්න හතුරු ආයෙත් ලිලිපුත් නගරයට යනවා. උඹට පේනවා. දවසක් පහර දෙන්නයි යන්නේ. දැන් ඒගොල්ලන්ගේ සෙල්ලම් නවත්තන්න හොඳ වෙලාව. දැන් යමු. උන් ලිලිපුත් නගරයට යන්න ඉස්සර වෙලා අපි නගරයට යන්න ඕනේ. මන් නගරේ බේර ගන්න සැලැස්මක් සකස් කළා. ඒක හරියටම හරියයිද ගලිවර්? ප්‍රශ්නයක්. මට නගරේ හැම වැසියාගේම සහයෝගය ඕනේ. මම වැසියන්ට නියෝග කරනවා ඔබට උදව් කරන්න. හොඳයි. දැන් ලෑස්ති වෙමු. අර බැලුන් ටික එළියට අරගෙන ලෑස්ති කරන්න ඉක්මනට. හරි ඔක්කොම. තවුලන් ගන්නද? බැලුන් ලෑස්ති. මම ලෑස්ති හරියයිද? යමු. ඔක්කොම හරි. බැලුන් ලියන්න. ඔන්න හතුරු එනවා. වෙන්නේ හතුරුන්ගේ නැව් ටික. දැන් බලමු සිද්ධ වෙන දේ. අපි අද මහා යෝධයින්ටත් පෙන්නනවා අපේ ඇති සහජ වීරකම්. තේරුණාද? ගලා තාරිමු. ඒකත් හරියයි දන්නේ. ඒ මොකද්ද මේ? අපිව දැලකින් කොටු වෙලා. ලොකු මාළු දෙන්නෙක් දැලකට අහු වෙලා වගේ නේද? ගලිවර් අපිව බේරලා අරින්න. අපි කරදර කරන්නේ නැහැ. එහෙම කරන්න කරපු හානි වලට වන්දි ගෙවන්න ඕනේ. ආයිත් නේන්න පොරොන්දු වෙන්න ඕනේ. මං කියන ඕනම දෙයකට යටත් වෙන්න. අපිව නිදහස් කරන්න ගලිවර්. මං කරනවා මේ වැඩේ. තව කැඩිච්ච ගොඩක් තියෙනවා හදන්න. අද මගේ කොන්ද. ආයෙත් නම් ඒ සතුරු මෙහෙන එකක් නෑ. ඒක ඇත්තම හොඳ පාඩමක් ඉගෙන ගත්ත මේ සැරේ. හැබැයි සතුරන්ගෙන් එක හොඳක් වුණා. ඒගොල්ලෝ ආවේ නැත්තම් අපිට මැප් එක හම්බ වෙන්නේ නැහැ. ඒක හරි. තවත් එකක්. මගේ තාත්තා කොහෙද කියලා හොයාගන්නත් පුළුවන් වෙයි.